ආයිබෝවන් මෙහොම් මිත්‍රවී මගේ YouTube නාලිකාවට අදත් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඊ타මත්ම අඩු රෙදි ප්‍රමාණයකින් සහ අඩු මිනුම් ප්‍රමාණයකින් අපිට ඊ타මත්ම පහසුවෙන් මහගන්න පුළුවන් මෙන්න මේ ඇඳුම කොහොමද ඉක්මනින්ම මහගන්නේ කියලා. ඉතින් මේ වගේ දෙයක් ඉගෙන ගන්න එක ඔයාට ගොඩක් වටිනවා. මොකද විලාසිතා ලෝකයේ දිනෙන් දින වෙනස් වෙන නිසා ඔයාලට පුළුවන් මේ වගේ දේවල් වලින් ඉදිරියේදී ස්වයං රැකියා අවස්ථාවක් වුණත් සකසා ගන්න. ඉතින් එහෙනම් වෙනද වගේම වීඩියෝ එකට ගිහින් බලමු අපි කොහොමද ඊ타මත්ම පහසුවෙන් මේ දේ කරගන්නේ කියලා. ඒ වගේම ඔයා දැනටමත් මගේ YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් පහළ තියෙන කළු පාට subscribe button එක ඔබලා all button එකත් press කරලා තියාගන්න. අද මම මේ ඇඳුම මහගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහේ ස්ට්‍රෙච් රෙදි කොටසක්. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ දෙපැත්තටම හොඳින් ඇදෙන රෙදි කොටසක් තමයි මම අද මේක සඳහා පාවිච්චි කරන්නේ. ඒ විදිහට මෙන්න මේ මගේ වම් අත පැත්තේ නැම්මක් තමයි තියෙන්නේ. මගේ දකුණු අත පැත්තේ සාමාන්‍ය රෙදි කොටසක් තමයි තියෙන්නේ. මේ ඔයාලා දැන් දකින්නේ මගේ වම් අත පැත්තේ තියෙන නැම්ම සහ මේ තියෙන්නේ සාමාන්‍ය රෙදි කොටස. මේ ඇඳුම මසා ගැනීම සඳහා අවශ්‍ය රෙදි කොටසේ ප්‍රමාණය තීරණය කර ගැනීම සඳහා මෙන්න මේ විදිහට මේ රෙදි ප්‍රමාණය උස අපි තීරණය කරන්නේ අපේ බෙල්ල මුල සිට ඉන දක්වා තියෙන අගය දෙකෙන් බෙදලා එන අගය තමයි අපි මේ කොටසට අරගන්නේ. කියන්නේ මම අද මෙහිදී අඟල් 8ක ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. මේ රෙදි කොටසේ පළල අපි තීරණය කරගන්නේ අපේ පපුවට මිම්ම දෙකට බෙදලා එන අගයෙන් තවත් අඟලක් අඩු කරපු මිම්ම තමයි මෙන්න මේ මම පෙන්නන රේඛාවේ මේ ප්‍රමාණයට ලකුණු කරන්නේ. ඒ විදිහට මම අද අරගෙන තියෙන්නේ පපුවට මිම්ම වන අඟල් 36 දෙකෙන් බෙදලා එන අඟල් 18ක ප්‍රමාණයෙන් තවත් අඟලක් අඩු කරලා අඟල් 17ක ප්‍රමාණයක් තමයි මම මේ එක කොටසක් සඳහා අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ රෙදි කොටසේම දිග අඟල් 34ක් වෙනවා. ඒ විදිහට ගත්ත රෙදි කොටස මෙන්න මේ විදිහට මම හරි මැද මෙන්න මේ වගේ ලකුණු කරගන්නවා. ඊට පස්සේ නැවත වතාවක් ටේප් එක දෙකට නවාගෙන නැවතත් ඒ කොටසේත් හරි මැද නැවතත් මේ විදිහට ලකුණු කරගන්නවා. නැම්ම පැත්තේ ඉඳලා තමයි මම මේ විදිහට හරි මැද ලකුණු කරගෙන තියෙන්නේ. ඒ ලකුණු කරගත්ත ලක්ෂ්‍යම අපි මෙන්න මේ විදිහට නැවතත් ඉහළ කෙළවරෙනුත් ලකුණු කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි මම ඒක ලකුණු කරගෙන මේ වගේ රේඛාවල් වලින් ඒ ලක්ෂ්‍ය දෙක මේ වගේ සම්බන්ධ කරගන්නවා. ඔයාලා මේක වරද්ද ගන්න එපා. අපි මේ දේවල් කරන්නේ නැම්ම පැත්තේ සිට තමයි මේ විදිහට මේ දේවල් ලකුණු කරගන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි ඉහළ කෙළවරේ සිට අඟල් 3ක ප්‍රමාණයක් පළවෙනි රේඛාව දිගේ පහළට ලකුණු කරගන්නවා. ගොඩාක්ම කෙට්ටු කෙනෙකුට මේ දේ කරගන්නවා නම් අඟල් 3ක ප්‍රමාණය වෙනුවට අඟල් 2.5ක ප්‍රමාණයක් ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි ලකුණු කරගත්ත ප්‍රමාණයට තිරස් රේඛාවක් මේ විදිහට ඇඳ ගන්නවා. ඒ විදිහේ තිරස් රේඛාවක් ඇඳගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පැත්ත, ඒ කියන්නේ නැම්ම නැති පැත්තෙත් මේ විදිහට මධ්‍ය ලක්ෂය ලකුණු කරගන්න. මෙන්න මේ විදිහට අපි රෙදි කෑල්ල ගත්ත උස දෙකට බෙදෙන විදිහට තමයි මේ ලක්ෂය ලකුණු කරගන්නේ. ඊට පස්සේ අපි මේ ලකුණු කරගත්ත මෙන්න මේ ස්ථාන දක්වා අපිට පුළුවන් මේ අපි මහ ගන්න හදන ඇඳුමේ හැඩය ඇඳ ගන්න. මෙන්න මේ ඔයාලට මම පෙන්නන තැන දක්වා මේ හැඩය අපි ඇඳ ගන්න ඕනේ. ඔයාලා ළඟ කර්ව් රූල්ස් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒවා පාවිච්චි කරලා වුණත් මේක ලස්සනට ඇඳ ගන්න. එහෙම නැත්නම් මේ විදිහට අතින් ඇඳ ගන්න උනත් පුළුවන්. මේ විදිහට ලස්සනට වක්‍රාකාරව අපිට පුළුවන් මේ හැඩය ඇඳ ගන්න. ඒ විදිහට කරගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ මේ කොටස කපලා ඉවත් කරගන්න. ඇත්තටම මේ ඇඳුම මහගන්න කිසිම මැහුම් දැනුමක් නැති කෙනෙකුට උනත් පුළුවන්. මොකද මේ විදිහට පොඩි මැහුම් ප්‍රමාණයකින් තමයි අපිට මේ දේවල් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මැහුම් පුරුදු වෙන කෙනෙකුට මම ආරාධනා කරනවා මේ විදිහට ඉතාමත් පහසුවෙන් මේ දේ කරලා බලන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට කපාගත්ත කොටස මෙන්න මේ විදිහට දිගහැර ගන්න. මෙහිදී දිගහැර ගැනීමේදී සම්පූර්ණයෙන්ම දිගහැර ගන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි මෙන්න මේ ස්ථානය දක්වා පමණයි දිගහැර ගන්නේ. ඒ විදිහට දිගහැරගෙන අපිට පුළුවන් මේක ඩාට් එක ඇඳ ගැනීම සඳහා සූදානම් වෙන්න. මෙන්න මේ විදිහට අඟල් 3ක් ඉහළට මම පහළ සිට ලකුණු කරනවා. අඟල් 3ක ප්‍රමාණයක් ඉහළට පහළ සිට ලකුණු කරලා එතන සිට මධ්‍ය ලක්ෂයේ සිට අඟල් භාගයේ බැගින් මම දෙපසට ලකුණු කරනවා. ඒ විදිහට කොටස් දෙකේම එකවර මම ඩාට් එක ඇඳ ගන්න තමයි මේ සූදානම් වෙන්නේ.
මෙන්න මේ විදිහට ඔයාලට පැහැදිලිව පේනවා ඇති අඟල් භාගයේ බැගින් මම දෙපසටම ලකුණු කරලා තියෙනවා. එහෙම ලකුණු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මේ ඩාට් දෙකම එකවර ඇඳ ගන්න. මෙන්න මේ විදිහට අඩි රූල තියලා මම මේ ඩාට් දෙකෙන් එකක් මුලින්ම ඇඳ ගන්නවා. මේ වගේ ඩාට් එකක් ඇඳගත්තට පස්සේ අපිට පුළුවන් අල්පෙනිත්තක් ආධාරයෙන් මේ ඩාට් එක රඳවලා තියාගන්න. මේ විදිහට කරගත්තට පස්සේ අපිට කිසිම වැරදීමකින් තොරව ඩාට් දෙකම එකවරම ඇඳ ගන්න පුළුවන්. ඒ විදිහට අල්පෙනිත්තකින් රඳවගෙන අපිට පුළුවන් මේක මැෂින් එකේ මහන වෙලාවේදී ලස්සන්ට දෙකම එකම විදිහට හිටින විදිහට මහ ගන්න. ඊට පස්සේ අනිත් ඩාට් එකත් මෙන්න මේ විදිහට ඇඳගෙන අපිට පුළුවන් මේ රෙදි කොටස නවාගෙන කලින් අපි කරපු විදිහටම අල්පෙනිත්තක ආධාරයෙන් ඒ ඩාට් එකත් රඳවලා තියාගන්න. අපි මැෂින් එකේ මහ ගනිද්දී අපිට මේක ගොඩාක් පහසු වෙනවා මහ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට කොටස් දෙකේම ඩාට් එක හදාගත්තට පස්සේ මේ කොටස මෙන්න මේ විදිහට දිගහැර ගන්න. මේක මහගත්තට පස්සේ තමයි ගොඩක් ලස්සනට ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි මේ ඇඳුම මසා ගැනීම සඳහා තමයි දැන් සූදානම් වෙන්නේ. මේ විදිහට අපි අල්පෙනිති මගින් සම්බන්ධ කරගත් ඩාට් අපිට පුළුවන් මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් ඩාට් මහගෙන යන විදිහට මහ ගන්න. ඩාට් මහන ආකාරය පිළිබඳව මම මගේ channel එකේ මීට කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඒ විදිහට ඩාට් දෙකම අපිට දෙපැත්තෙම මහ ගන්න පුළුවන්. ඒ විදිහට මහගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට දකින්න තියෙන්නේ මේ කන පිට සහ හොඳ පිට. ඊට පස්සේ ඒ අනිත් කොටසෙත් අපිට පුළුවන් ඩාට් එක ඒ විදිහටම මහ ගන්න. අද අපි මේ මහන විදිහේ ඇදෙන රෙදි වර්ග මැසීමේදී සාමාන්‍ය ඉදිකටුවෙන් අපිට මහ ගන්න බැරි අවස්ථා එනවා. ඒ වගේ අවස්ථාවලදී ඒ සඳහා විශේෂයෙන් මිලදී ගන්න ඉදිකටු වර්ගයක් තියෙනවා. ඒ ඉදිකටු වර්ගයේ ඔයාලට මිලදී අරගෙන මේ දේවල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් හොඳ පිටට හොඳ පිට තියලා මෙන්න මේ කොටස මසා ගන්න. ඒ කොටස මසා ගැනීමේදී අපි යටින් තියාගන්න කොටස උඩින් තියාගන්න කොටසට වඩා අඟල් කාලක් වගේ ප්‍රමාණයක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් වැඩිපුර තියාගෙන තමයි අපි මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේ කොටස මහගත්තට පස්සේ දකින්න තියෙන්නේ. ඒ විදිහට අපි කරගන්නේ මෙන්න මේ වගේ අපිට ෆිනිෂින් එකක් අරගෙන හොඳින් මහ ගන්න අවශ්‍ය නිසා මෙන්න මේ විදිහට අපි වාටියක් නමන විදිහට දෙපාරක් හීනියට නවලා මේ කොටස අපිට මහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒ කොටස අපිට මහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක නූල්මක් කිසිම දෙයක් නැතිව ලස්සන්ට දෙපැත්තම තියෙන නිසා තමයි අපි මේ විදිහට මහ ගන්න. ඔයාලට දැන් මේ පේන්නේ ඒක මහ ගත්තට පස්සේ අපිට ඒක දකින්න ලැබෙන විදිහ. ඊට පස්සේ අපිට මහ ගන්න තියෙන්නේ මෙන්න මේ මම පෙන්නන කර කොටස තමයි. අපි මුලින්ම මේකේ කර කොටස තමයි මහ ගන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ විදිහ අඟල් භාගයකට වඩා පොඩ්ඩක් වැඩි අඟල් 3 කාලක වගේ ඉලාස්ටික් කොටසක් තමයි මම අද මේ සඳහා අරගෙන තියෙන්නේ. ඔයාලට මේ සඳහා විශේෂිත වූ අන්ඩර්වෙයා සඳහා විශේෂිත ඉලාස්ටික් වර්ග වෙළඳපොලේ ඕන තරම් මිලදී ගන්න තියෙනවා. අද මන් ළඟ එහෙම ඉලාස්ටික් කොටසක් තිබුණ නැති නිසා තමයි මම මේ විදිහට මේකෙන් මේක කරගන්නේ. ඔයාලට මේ සඳහා ගැලපෙන ඉලාස්ටික් වර්ග ඕන තරම් කට් පීස් කඩවලින් උනත් මිලදී ගන්න පුළුවන්. අපි ඒ ගත්ත ඉලාස්ටික් කොටස මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නපු විදිහට තියාගෙන පයිපින් එකක් අල්ලනවා වගේ මේ විදිහට මහගෙන යන්න තමයි තියෙන්නේ. මේක සාමාන්‍ය ඉලාස්ටික් කොටසක් නිසා මසා ගැනීමේදී සුළු අපහසුතා ඇති වෙනවා. නමුත් මේ සඳහා විශේෂිත වූ ඉලාස්ටික් වලින් මසා ගැනීමේදී ඒ වගේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව ඔයාලට මහ ගන්න පුළුවන්. ඒ විදිහට අපි පටන් ගත්ත තැන සිට අවසානය දක්වාම මෙන්න මේ විදිහට පයිපින් එකක් මහන විදිහට අපිට මේක මහගෙන යන්න පුළුවන්. මේක ගොඩාක් ලස්සනට අපිට කරගන්න පුළුවන්. මේකට අවශ්‍ය රෙද්දට සහ ඒ අවශ්‍ය පටියට ගැලපෙන නූල් අපිට පාවිච්චි කරගත්තාම ලොකු නිමාවක් අපිට මේකේ දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි ඒක මහලා අවසන් කරගන්නේ. අනවශ්‍ය ඉලාස්ටික් කොටස කපාගෙන මම මෙන්න මේ වගේ මෙතනින් ඉවත් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි දකින්න තියෙන්නේ. අපිට පුළුවන් දැන් මේ කොටස හොඳ පිට තියාගෙන ඔයාලට මම මේ දැන් පෙන්නන විදිහට මේක දෙකට නවා ගන්න. මෙන්න මේ විදිහට දෙකට නවාගෙන ඔයාලට පුළුවන් ඔයාලට මීට කලින් දැකලත් ඇති වීකර මසා ගැනීමේදී අපි මෙන්න මේ විදිහේ පුංචි නූල් පාරක් අඟල් කාලක වගේ මෙතනින් ගහගත්තා. ඒ විදිහේ අඟල් කාලක වගේ පුංචි නූල් පාරක් අද මම ගහගෙන තියෙනවා. මොකද මේ ඉලාස්ටික් කොටස ටිකක් ඇදෙන සුළු නිසා තමයි මම මේ විදිහට කරගෙන තියෙන්නේ. ඊට පස්සේ එහෙම කර මහගත්තට පස්සේ අපිට පුළුවන්
අනිත් කොටස් ඉලාස්ටික් කරලා මහගන්න. මෙන්න මේ විදිහට අපි ගත්ත ඉලාස්ටික් එක දෙකට නවාගෙන මම මේක පටියක් ආකාරයකට මහගන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. මේ විදිහට මේ ඉලාස්ටික් කොටස සාමාන්‍යයෙන් අඟල් 18ක් වගේ ප්‍රමාණයට තමයි මම අද මේ ඇඳුමේදී මහගන්නේ. ඒක ඔයාලා කැමති ප්‍රමාණයට වෙනස් කරලා කරගන්න පුළුවන්. ඔයාලා මේ මහගන්න ඇඳුමේ සයිස් එක අනුව. මෙන්න මේ විදිහට දිගටම මේ ඉලාස්ටික් එක දෙකට නවාගෙන මහගෙන යන්න තමයි තියෙන්නේ. ඒ විදිහට මහගෙන ඊට පස්සේ ඔයාලා මේක ඔයාලට අවශ්‍ය දිග ප්‍රමාණය මෙතන තියෙනවද කියලා ටේප් එකක් අරගෙන මැනලා බලන්න. මෙන්න මේ විදිහට මට අවශ්‍ය දිග ප්‍රමාණය මෙතන තියෙන නිසා මම ඊළඟට ඒ මහගෙන යන එක චුට්ටක් එතනින් නවත්තලා ඉදිකට්ට මේ ඉලාස්ටික් එකට ගහලා ෆුට් එක උස්සනවා. මෙන්න මේ විදිහට ෆුට් එකත් උස්සලා අපිට පුළුවන් සාමාන්‍යයෙන් පයිපින් එකක් අල්ලද්දී අපි තියෙන විදිහට ඇතුලෙන් මේ රෙදි කොටස තියාගෙන මෙන්න මේ විදිහට මහගෙන යන්න. ඔයාලට දැන් මේ පැහැදිලිව පේනවා ඇති. අපි මුලින් කර කොටස මසා ගැනීමේදී ඒ මැස්ම අවසන් කළ තැනත් වැසී යන ආකාරයට තමයි අපිට මේක මැහිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ගොඩක් ලස්සනට මේක අපිට මැහිලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට මේ වටේටම මෙන්න මේ විදිහට අපිට මහගන්න පුළුවන්. ඔයාලට මම නැවතත් කියනවා මේ සඳහා විශේෂිත වූ ඉලාස්ටික් වර්ගය පාවිච්චි කරන්න කියලා. එතකොට ඔයාලට මේක ගොඩාක් ලස්සනට මහගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අනිත් කර කොටසේ අනිත් පැත්තත් අපි මෙන්න මේ විදිහට ඇතුළට නවාගෙන මෙන්න මේ විදිහට ඉතිරි ටිකත් මසා ගන්නවා. මේ පටි කොටසේ දිගත් අපි කලින් ගත්ත පටි කොටසේ දිගට සමාන වෙන විදිහට ඒ ගත්ත ප්‍රමාණයම එන විදිහට තමයි අරගන්න ඕනේ. ඒ විදිහට වටේටම මම ඉලාස්ටික් කොටස අල්ලගෙන තමයි මේ තියෙන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් අපි මේ අල්ලගත්ත විදිහටම පහළටත් ඉලාස්ටික් කොටස අල්ලගන්න. ඒ විදිහට අද මම ඉලාස්ටික් එක අල්ලගන්නේ නැහැ. මොකද මෙතන මට අද පහළට ලොකු ඉලාස්ටික් එකක් අල්ලගන්න හිතුණු නිසා මම අද වෙනස් විදිහකට තමයි ඒක කරගන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේ කරගත්ත විදිහටම මේ පහළ කොටසටත් ඉලාස්ටික් එක අල්ලගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අද මම මේ විදිහට මේ ඉලාස්ටික් කොටසම දෙකට නැවීමකින් තොරව තමයි අල්ලගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මම මේ සම්පූර්ණ මේකේ වට ප්‍රමාණයට වඩා අඟල් 4ක වගේ ප්‍රමාණයක් අඩු කරපු ඉලාස්ටික් කොටසක් තමයි අරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉලාස්ටික් කොටස මම රෙදි කොටස අඟල් භාගයක් ඇතුළට නවාගෙන ඒ නවාගත් රෙදි කොටස මත තමයි මේ විදිහට ඉලාස්ටික් කොටස තියාගත්තේ. ඒ විදිහට තියාගෙන ඉලාස්ටික් කොටස මදක් අදින ගමන් මම මේක මෙන්න මේ විදිහට මහගෙන යනවා. ඔයාලට මේ ඇඳුමේ වාටිය නවා ගැනීම සහ ඉලාස්ටික් කොටස අල්ලා ගැනීම එකවර කිරීම අපහසුයි නම් මුලින්ම වාටිය නවාගෙන ඉන්පසු ඉලාස්ටික් කොටස අල්ලා ගන්න. මම නම් අද සම්පූර්ණයෙන් ඒ කොටස් දෙකම එකවරම මසාගෙන යනවා. මේ විදිහට සම්පූර්ණ වටේටම අපිට පුළුවන් ඉලාස්ටික් කොටස තියලා මෙන්න මේ විදිහට මසා ගන්න. මේ වගේ අවසාන වෙන ස්ථානයේත් අපිට පුළුවන් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ඇද ගනිමින් අපිට මේ ඉලාස්ටික් කොටස මහලා අවසාන වෙන තැනින් කීප සැරයක් ටැග් කරලා ඒක අවසන් කරගන්න පුළුවන්. නැත්නම් මේ ඉලාස්ටික් එක මෙතනින් ගැලවිලා යන්න බලනවා. ඊට පස්සේ මේ ඇඳුම තවත් ලස්සන කර ගැනීම සඳහා අපිට පුළුවන් මේ ඉලාස්ටික් කොටස දිගේ නැවත වතාවක් මෙන්න මේ විදිහට නූල් පාරක් ගහගන්න. එතකොට ගොඩාක් ලස්සනට අපිට මේ ඇඳුමේ නිමාව දකින්න පුළුවන්. මේ විදිහට සාමාන්‍යයෙන් අදින ගමන් අපිට පුළුවන් මේ කොටසත් මහ ගන්න. ඉතින් මම මීට කලින් මගේ channel එකේ ඕනම කෙනෙකුට ගමනක් අඳින්න පුළුවන් විදිහට තමන්ගේ ඇඟේ ප්‍රමාණයටම මසා ගැනීමට පුළුවන් බ්‍රා එකක් මහ ගන්න විදිහ සම්පූර්ණයෙන්ම ඩොක් එකක් ඇඳ ගන්න විදිහ සහ මහ ගන්න විදිහ සම්පූර්ණ වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒකත් ඔයාලට මගේ channel එකට ගිහින් බලන්න පුළුවන්. මේක තමයි අද අපි මහගත්තේ. ඉතින් මීට වඩා වෙනස් තවත් සැහැල්ලුවෙන් සහ පහසුවෙන් මැසිය හැකි වගේම ඇඳිය හැකි බ්‍රා විලාසිතාවන් කිහිපයක්ම මම ඉදිරියේදී ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ ඇඳුම අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් ඉලාස්ටික් කොටස ගැටයක් ආකාරයට හදාගෙන අපිට මේක බෙල්ලට ඉහළින් එන විදිහට තමයි අඳින්න තියෙන්නේ. මේක වර්තමානයේ මේ වගේ ඇඳුම් ගොඩක් අය අතරේ ජනප්‍රිය විලාසිතා බවට පත් වෙලා තියෙනවා. ඉතින් ලංකාව වගේ රටක මේ වගේ ඇඳුම් පාවිච්චි කිරීම පිළිබඳව පුද්ගලයන් අතර විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් ඔයාලා මැහුම් ඉගෙන ගන්න අය විදිහට මේ හැමදේම ඉගෙනගෙන තියෙන එක ඔයාට අනාගතයේ ප්‍රයෝජනයක් වෙන නිසායි මම අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්න හිතුවේ.
ඉතින් ඔයාලම හිතලා බලන්න මේ වගේ ඇඳුමක් අපිට මහ ගන්න කොච්චර පහසුවෙන් අපි ඒක කරගත්තද කියලා. ඉතින් මේ වගේ දෙයකින් අපිට වෙළඳපළක් සඳහා ප්‍රවේශ වෙනවා නම් ඒ සඳහා අපිට යන්න තියෙන දුර කොච්චරයිද කියලා කියන්න බෑ. ඉතින් මම ඔයාලට හැමදාම වගේ අදත් කියන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න හැමෝම හිතන විදිහට හිතන්නේ නැතුව අලුත් විදිහකට අලුත් දෙයක් කරන්න ඉගෙන ගන්න කියලා. එතකොට ඔයාලට පුළුවන් මේ වෙළඳපළ තරඟයේ ඉතාමත්ම පහසුවෙන් ජය ගන්න. එහෙනම් අද වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නැරඹුවට ඔයාලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ channel එකට ගිහිල්ලා මම මේ වෙනකන් කරලා තියෙන වීඩියෝත් බලන්න, ඒ වගේම like එකක් කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් බලන්න, මේ දේවල් share කරන්න කියලාත් මම හැමෝගෙම ඉල්ලලා සිටිනවා. ඒ අමතරව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් subscribe කරලා මගේ වීඩියෝත් එක්කලා හැමදාමත් එකතු වෙලා ඉන්න කියලාත් හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙමනම් ආයෙත් අලුත් වටිනා වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එනකන් හැමෝම පරිස්සමින් සාර්ථකව ඔයාලගේ වැඩ කරගන්න.